මැයි මස 17 වෙනි ඉරිදා අපගේ හරිත ලංකා ආයුර්වේද රෝහලේදී නොමිලේ සිදු කරන ලද ආයුර්වේද වෛද්‍ය සායනය අපගේ ජාතික සම්පතක් වන සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමයේ සාර්ථකත්වය සහ ප්‍රජා සේවයේ ශක්තිය පිළිබඳ අමරණීය සාක්ෂියක් බවට පත් වුණා. අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්ති අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ගරු නලින් හේවගේ මහතා, ගාල්ල නගරාධිපතිතුමන් වන සුනිල් ගමගේ මහතා, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ මහාචාර්ය ලලිත් ආනන්ද මහතා, ගාල්ල පොලිස් මූලස්ථානයේ දූෂණ මර්දන කොට්ටාශයේ ස්ථානාධිපතිතුමන් වන සම්පත් උදයකුමාර මහතා, විශ්‍රාමික දකුණු පළාත් ආයුර්වේද කොමසාරිස්තුමන්, එවැගේම හරිත ලංකා ආයුර්වේද පියස පුද්ගලික සමාගමේ ආයුර්වේද පිළිබඳ අධ්‍යක්ෂකතුමන් වන ආයුර්වේද වෛද්‍ය සී.එල්. ගුරුගේ මැතිතුමා, උතුරු මැද පළාත් හිටපු ආයුර්වේද කොමසාරිස් බොරැල්ල ආයුර්වේද රෝහලේ අධ්‍යක්ෂක විශ්‍රාමික ආයුර්වේද වෛද්‍ය ධනපාල හෙට්ටිආරච්චිගේ මැතිතුමන්, ආයුර්වේද වෛද්‍ය සභාවේ සමාජික හරිත ලංකා ආයුර්වේද රෝහලේ මනෝ උපදේශන සායන භාර හරිත ආයුර්වේද ඇකඩමියේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආයුර්වේද වෛද්‍ය තිරින වික්‍රමසිංහ මැතිතුමන්, ගාල්ල දිසානායක ආයුර්වේද රෝහලේ අධ්‍යක්ෂක හරිත ලංකා ආයුර්වේද රෝහලේ කටු චිකිත්සාව කාන්තා රෝග හා මදසරු සායන භාර වෛද්‍යතුමිය ආයුර්වේද වෛද්‍ය ශාමා හේවගේ මැතිතුමිය, ගාල්ල දිසානායක ආයුර්වේද රෝහලේ විශ්‍රාමික අධ්‍යක්ෂක ආයුර්වේද වෛද්‍ය නන්දනී නානායක්කාර මැතිතුමිය, බොරැල්ල ආයුර්වේද රෝහලේ හා හරිත ලංකා ආයුර්වේද රෝහලේ ළමා රෝග පිළිබඳ ආයුර්වේද විශේෂඥ වෛද්‍යතුමිය වෛද්‍ය නිරෝෂා ජයසිංහ මැතිතුමිය, හරිත ලංකා ආයුර්වේද රෝහලේ අක්ෂි රෝග හා නාඩි ප්‍රතිකාර අංශභාර වෛද්‍ය ආයුර්වේද වෛද්‍ය ශ්‍රීමාලි හෙට්ටිආරච්චි මහත්මිය, හරිත ලංකා ආයුර්වේද වෛද්‍ය රෝහලේ බාහිර රෝග අංශභාර වෛද්‍ය ආයුර්වේද වෛද්‍ය ශර්මිලා රත්නායක මහත්මිය, හරිත ලංකා ආයුර්වේද රෝහලේ කැඩුම් බිදුම් ප්‍රතිකාර පිළිබඳ වෛද්‍ය ඉන්දික ප්‍රසන්න කුමාර මැතිතුමා, හරිත ලංකා ආයුර්වේද රෝහලේ දේශීය ප්‍රතිකාර පිළිබඳ වෛද්‍ය එච්.එල්. ජයරත්න මැතිතුමා මේ අවස්ථාවේදී සම්බන්ධ වුණා. මේකේ ආරම්භය තමයි හැමෝටම ආයුර්වේදයේ තියෙන මහඟු ප්‍රතිඵල ලබා ගන්න අවස්ථාව ලැබෙනවා. මේ තාව හරිත ලංකා ආයුර්වේද මට පොඩි කොන්දේ පේන්න එකත් එපා. ඒක මට කටු චිකිත්සක ප්‍රතිකාරය කරා. ඒක උතුරු මැද පළාත් කොමසාරිස් ධනපාල වෛද්‍යතුමා තමයි මගේ කටු චිකිත්සක ප්‍රතිකාරය කරේ. දැන් නම් ගොඩක් තිබුණට වඩා සහනයක් තියෙනවා මගේ මේ කොන්දේ දෙක. Thank you. බාහිර රෝග ප්‍රතිකාර ආයුර්වේද වෛද්‍ය චැනලින් සේවය, ආයුර්වේද සුවතා සේවා, ආයුර්වේද රූපලාවන්‍ය සත්කාර, ආයුර්වේද ෆාමසිය, ආයුර්වේද ඇකඩමිය යනාදී සේවාවන් අපගේ රෝහල වෙතින් ඔබ වෙත ලබා දෙන බව කියන්නේ ඉතාමත් සතුටුයි. මේ තෙල ගින්දරේ රත් කරුවොත් සමපාක තෙල කරපාකට යනවා. එතකොට තෙලේ ගුණ අඩු වෙනවා. ඒ නිසා කරන්නේ ෆාස්ට් එක රත් කරලා දාන්න. හොන්දේ ගාදී නාරටි දිගේ උඩට ගන්නවා. අඟලක් විතර ගියාම පැත්තට ගන්නවා. මම තීක්ෂණා දස්මි මේ ගාල්ල අල්ප ආයුර්වේද ආයතනයේ මම කටු චිකිත්සාව කරා. මට තිබුණට ගොඩක්ම අඩු වුණා. උතුරුමැද පළාතේ ඉන්න ආයුර්වේද කොමසාරිස්තුමා නගාල හෙට්ටිආරච්චි වෛද්‍යතුමාට ස්තුතිවන්ත. වැඩි විස්තර සඳහා අමතන්න දුරකථන අංකය 091 755 770 WhatsApp හරහා අප සමග සම්බන්ධ වීමට දුරකථන අංකය 076 33 52 02 1.